වහන්සේ වදාළේ විජය රාජකුමාරයයි 700ක් පිරිසයි ලංකාවට පැමිණෙද්දී ආරක්ෂා කරන්න කිව්වා සක්දිවිඳුට. සක්දිවිඳු එසැනින් මොකද කළේ? උප්පලවාන දෙවියන්ට කිව්වා මේ ලංකාවට අන්න පිරිසක් ගොඩ බහිනවා ඔබ ගිහින් ආරක්ෂා කරපන් කියලා. දෙවියෝ තාපසයෙකුගේ වෙස්ෙන් ආකාශයෙන් ආවා. ඇවිල්ලා පිරිත් නූල් බැඳලා පිරිත් පැලි දීලා ගියා. ඒ පිරිත් නූල් නිසා තමයි යකුන්ට බැරිුනේ. ඊට පස්සේ ඔන්න ටික ටික මනුස්ස වාසය ආවා. ඊට පස්සේ ඔබ දන්නවා මේ විදුඩබ ශාක්‍ය යුද්ධයේදී ශාක්‍ය සංහාරය වෙච්ච වෙලාවේ ශාක්‍ය රජවරු කීප දෙනෙක් පැනලා ගියා. ඒ රජ පරම්පරාවේ බද්දකච්චානා කියන ශාක්‍ය කුමාරි පිරිසත් එක්ක මේ ලංකාවට ගොඩ බැහැලා ඔන්න මේ ශාක්‍ය වංශයට සිංහල රජ පරම්පරාව සම්බන්ධ වුණා. ශාක්‍ය රජ පරම්පරාව සිංහලාව ඒ විදියට. ඒ රජ පරම්පරාව ආවට ඇදහිවි යක්කු යකිනියෝ. දැන් ඔය පණ්ඩුකාභය රජුරු අවුරුදු 70ක් රජ කළානේ ලංකාවේ. මහාවංශයේ තියෙනවා පණ්ඩුකාභය රජුරුව මරණින් මත්තේ යක්පුරයට ගියා කියලා. එහෙනම් ඒ රජුරු ඉපදලා තියෙන්නේ යකුන් අතරේ. විජය රාජකුමාරයා ලංකාවේ රජ වෙලා සම්පූර්ණ ධාර්මික රාජ්‍යයක් ගෙනිලා තියෙන විජය රජුරුව දෙවියන් අතර ගියා කියලා තියෙනවා. නමුත් ඊට පස්සේ බුද්ධ ශාසනය නොපිහිටි නිසා යකුන් තමයි ඇදහිව්වේ. දැනුත් බලන්න හොඳට බුද්ධ ශාසනය යම් තැනක නැත්තම් එතන ඉන්නේ මොක්කුද? යකුන්. එක්ක යක්ෂණියෝ. එක්ක මල පෙරේතී කොල්ලෝල්ලනෝ. බුද්ධ ශාසනය යම් තැනක තියෙනවා නම් එතන ඊතරයි යක්ෂ ප්‍රලයේ යක්ෂාවේශයේ මර්ධනය වෙලා තියෙන්නේ. අනිත් හැමතැනම යක්ෂාවේශය. එතකොට මිහිඳු මහරහතන් වහන්සේට එහෙම නැත්නම් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමකට බුද්ධ ශාසනය පිහිටවන්නට හේතු වුණේ මොකද? භාග්‍යතුන් වහන්සේ 3 වතාවක් වැඩියා. ඒ නමුත් ලංකාව මනුස්ස වාසයක් වෙලා තිබ්බේ නෑ. මනුස්ස වාසයේ වෙන්න පටන් ගත්තේ භාග්‍යතුන් වහන්සේ පිරිනුවන් පාපු දවසේ ඉඳලා. හරි පුදුම සාගතයි වෙන දේවල්. ඊට පස්සේ ඔන්නේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩිය අදට අවුරුදු 2327කට කලින්. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ඔන්න ලංකාවේ රජුරුවෝයි ජනයායි සියලු දෙනා බොහෝම ආදරයෙන් වැළඳ ගත්තා ගෞතම සම්බුද්ධ ශාසනය. ඔන්න ඊට පස්සේ ලංකාවට ලැබුණා මිහිඳු මහරහතන් වහන්සේ ජීවමාන වැඩ සිටිද්දී ලංකාවට ලැබුණා ජයශ්‍රීමා බෝධීන් වහන්සේ. මිහිඳු මහරහතන් වහන්සේ ජීවමාන වැඩ සිටිද්දී ලංකාවට ලැබුණා තූපාරාම චෛත්‍යය. මිහිඳු මහරහතන් වහන්සේ ජීවමාන වැඩ සිටිද්දී සුමන මහරහතන් වහන්සේ ඉන්දියාවෙන් වඩම්මාගෙන ආවා. බුදුරජාණන් වහන්සේ දන් වැළඳූ පාත්‍රයේ පුරවා සර්වඥ ධාතුන් වහන්සේලා. ඒ ඔක්කොම මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට දායාද කරපුවා. ඊළඟට මිහිඳු මහරහතන් වහන්සේ සිංහල භික්ෂූන් සිංහල තරුණයන් පැවිදි කරලා උපසම්පදා කරලා මිහිඳු මහරහතන් වහන්සේ සිංහල ජනයාට ත්‍රිපිටක ධර්මයේ පාලියෙන් ඉගෙනුවා. ඊට පස්සේ ත්‍රිපිටක ධර්මයේ අර්ථ සිංහලෙන් කියලා දුන්නා. සිංහලෙන් කියලා දීපුවට තමයි හෙළාටුවා කියලා කීවේ. ඒ කාලේ හැමතැනම රහතන් වහන්සේලා බිහි වෙනවා. ආන් එහෙම තමයි රාජ පරම්පරාවත් ශාසනයටම ලැබි වෙලා හිටියා. දුටුගැමුණු රජුරෝ යුද්ධ කළේ අපි දන්නවා රහතන් වහන්සේලා 500 නමකට කිව්ව මට ස්වාමීනි මා සමග වඩින්න. රජුරුවන්ගේ රාජ කොන්තෙත් සර්වඥ ධාතුන් වහන්සේ නමක් තමයි වැඩ හිටියේ සෙන්කෝලි. ඊළඟට රජුරුව ඒ රජුරුවන්ගේ පියා දුටුගැමුණු රජුරුවන්ගේ පියා කවුද? කාවන්තිස්ස රජුරුව රාජකුමාරවරු දෙන්නාට බත් කැවුවේ මොනවා කියලාද?
දෙන්නට උන් කිරිබත් ගෙනල්ලා බත් ගුලි හදලා ඒ පුතාලා දෙන්නට රජුරුව බත් කවනවා කොහොමද කවන්නේ? පුතේ උඹලා කවදාවත් දෙන්නට දෙන්න විරුද්ධව සඳු සරුවල් කරගන්නේ නැහැ කියලා මේ බත් කට කාපන් කිව්වා. කියලා බත් ගුලිය කැවුවා. දෙවෙනි බත් ගුලිය කැවුවේ පුතේ සංඝයාට නොදී සංඝයාට දම්පැන් නොබදා දම්පැන් නොපුදා බත් ගිලින්ට එපා. සංඝයාට නොබදා පූජා කරන්නේ නැතුව මේ බත් කට ගිලපම් පුතේ මේක සංඝයාට මේ පුදන්න නැතුව වළඳන්නේ නැහැ කියලා. සතුටින් ළමයි දෙන්න කෑවා. අද දෙමාපියෝ බත් කවනෝද එහෙම? ළමයින්ට. ආන්න කා කියපන් කියනවා. කපුටානුකරණය කරන්ට කියන්නේ. කා කියපන් කියන. ළමයා කා කියනවා. කිව්වම කටට දානවා. දැක්කද තත්ත්වේ? බත් කවලා තියෙන මේ විදිහට රජවරු. රජුරෝ කියනවා පුතේ දෙමළුත් එක්ක යුද්ධ කරන්න යන්නේ නැහැ කියලා. මේ බත් ගුලිය කාපන් කියනවා. කටට දෙනකට මත ගසා දාලා ඇඳට ගිහින් නිදා ගන්නවා. අකුටු වෙලා. අම්මා විහාර මහදේවි යනවා පුතා මොකද කරන්නේ බලන්න. අමනා පින්න වැගී බැලුවම ඇඳේ වකූට් වෙලා නිදි. කියනවා පුතේ මේ හොදට අතපය දිගහැරලා නිදා ගන්නටකො. මොකද මේ වකුටු වෙලා? මං කොහොමද මෑණියනේ අතපය දිගහැරලා නිදාගන්නේ? මේ පැත්තෙන් ගොළු මෝද. අර පැත්තෙන් මිසදිටු. අම්මා නිශ්ශබ්ද වුණා. අන්තිමට දුදුගම රජු මොකද කිව්වේ? මාගේ මේ ව්‍යායාමයේ රජසැප පිණිස නොවේ. බුද්ධ ශාසනය සුරක්ෂා කිරීම පිණිස කියලා. ඒ රජු ඒක කරපු නිසා තමයි ලෝවා මහපාය හැදුනේ. රුවන්වැලි මහා සෑය හැදුනේ. මිරිසවැටිය හැදුනේ. ලක්ෂ සංඛ්‍යාත සංඝයාට දම්පැන් දුන්නේ. ශාසනය බැබළුනේ. ඒ කාලේ රජුරුවන්ගේ චේතනාව තිබුණේ බුද්ධ ශාසනය බේරා ගන්නටයි. ඒ රජුරුව දැන් ඉන්නේ කොහෙද? තුසිත දිව්‍ය ලෝකේ. දැන් බලන්න මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ලබා දීපු ධර්ම දායාදේ නොතිබෙන්ට සිංහලයෝ උපදින්නේ කොහේද? යක්පුරේ. යකුන් අදහන එක යන්නේ කොහේ උපදින්නද? යකාගාමයි උපදින්නේ. යසනී අදහගන එක යකිනි ගාමට යන්නේ. තමන්ගේ ඉඩකඩම් දීපලට බැල්ම හෙලාගෙන මං හදාපු වතුපිටි මං හදාපු කුඹුරු මං හදාපු ගහකොළ දෙල් පොල් මම මේව දාලා යන්නේ කොහොමද කීක ඉන්න එක කොහෙද උපදින්නේ? එයා උපදින්නේ රකුසු වෙලා. ඒ රාක්ෂස කියන්නේ පිංගන්ට බෑ. වත්ත වටේ ඇවිදවි දින්නා මැරිලා. කුඹුරට බැහැගෙන ඉන්නවා මැරිලා. උඩ යන්නේ. ඔහොම ගත කළා ඊට පස්සේ ආයෙමත් එතන සත්‍ය ආයුෂ ඉවරුණාට පස්සේ ආයෙ එතන සතෙක් වෙලා උපදිනවා. සතෙක් වෙලා ඉපදිලා ඊට පස්සේ ඒකෙන් චුත වෙලා ඔන්න ඊට පස්සේ එක්ක නිරේ යනවා. ආයති මනුස්ස ලෝකෙනකට බුද්ධ ශාසනය නැහැ. ඒ මොනවා හරි මිසදිටු පවුලක උපදිනවා. ආයෙ නියත මිසදිටු. ඊට පස්සේ මිසදිටු වෙලා එතනින් මැරිලා ගිහින් එත චුත වෙලා මැරිලා ගිහිල්ලා එතනින් චුත වෙලා නිරේ උපදිනවා.